දැන් ඉතින් ලස්සන දවසක් මගේ යාළුවන්ට ඕන ලස්සන වීඩියෝ එකක් අරන් මම උදේ පාන්දර මාව අහන්නකො මගේ චූටි බෝලේ මේ දවස් ටිකේම ලෙඩ වෙලානේ මගේ යාළුවෝ. ඉතින් මං චුට්ටක් දුකින් ඉන්නේ මේ දවස් ටිකේ මං හැමදාම හොස්පිටල් යනවා මට මුකුත් වැඩක් කරගන්න වෙලාවක් නැහැ. වැඩි තිය අපේ ඇයිට වැඩට වච්චන්න ඕනේ මේ දවස් ටිකේ මං යාළුවනේ. ඒ වුණාට ඉතින් අපේ අයියා අද නම් උදේම වැඩට ගියා චූටි බෝලටත් හොඳටම උනේ. ඒත් ඉතින් මං චූටි බෝලට බෙහෙත් ටිකක් බෝලා නිදි කරව ගත්ත බොහොම අමාරුවේ. ඔන්න ඉතින් කාලෙකට පස්සේ නිදහසේ කොණ්ඩේ පීරගන්නේ දැන් තමයි මගේ යාළුවේ. හැමයි බලන්නකෝ මං ඉස්සර ඉතින් චූටි කාලේ ඉඳලා කෝලම් කරලා මගේ කොණ්ඩේ ගිහින් අනේ දැන් නැට්ටක් වගේ තියෙන පේනවනේ මගේ නැට්ට කොණ්ඩේ. ඉතින් අහන්නකෝ මං දැන් කොණ්ඩේ පීරගෙන යන්නේ ලස්සන කොළු පැටියෙ බලන්න පුළුවන් නම් කවුද කියන්නේ ඔය බලන්නකෝ අපේ බෝඩින් ගෙදර ඉන්න කොළු පැටිය. හරිම ලස්සන යන්නේ මේ සීසි පැටිය. හරිද? ඔන්න බලන්න මම වීඩියෝ කරනකොට නපුරු කොමේ දුවන විදිය හරි නපුරානේ. එයාගේ නපුරුකම් ආඩම්බරකම් මම මොකටද බලන්නේ? මං ඉතින් හොරාට චුට්ටක් වීඩියෝ කරගෙන ඔන්න ඉතින් මං ආවා. මට දැන් හරිම බඩිකිනේ මගේ යාළුවෝ කන්න මුකුත් ගෙදරත් නැහැ මේ දවස් ටිකේ ඉතින් මේ බඩු ගන්නත් අමතක වුණා තියෙන ප්‍රශ්නත් එක්කයි චූටි බෝලෙත් ලෙඩ වෙලානේ ඔන්න ඉතින් ඊට පස්සේදී මේ පරණ නූඩල්ස් වගේක් තිබුණා පරණ එකේ දවසක් හදලා ෆ්‍රිජ් එකේ දාලා තිබුණා නූඩල්ස් විතරයි චූටි බෝලෙට දීලා ඉතුරු මේ ඊට පස්සේදී තව තිබුණා ඉරුඟු කරල් වගේක් ඒකත් හම්බලා තිබුණේ ඒකත් ඉතින් ෆ්‍රිජ් එකේ තිබුණේ දැන් ඉතින් මම ඒ දෙක එකතු කරලා තමයි ඉතින් මේ කෑම එක හදන්නේ ඔන්න නම් කියන්න එපා හරිද ඔව කාලා බඩේ කැක්කු මේ කියලා ඉතින් බඩේ කැක්කුම නම් එන්නේ හරිද මං ඉතින් හදන විදියට ඉතින් හරිම රසයි ඉතින් ඔන්න බලන්නකෝ මං කොහොමද හදාගන්නේ කියලා මගේ යාළුවනේ ඔන්න දැන් නූඩල්ස් ටිකක් ගත්තා මං අර පෙන්නපු බඩේ ඉරුඟු වැට ටිකක් ගත්තා ඒකෙන් ඉතින් මුලින්ම කාලා බැලුවා නැත්තම් ඉතින් හදෙන්නේ මට බඩේ කැක්කුම හඳුනනත් ඇත්තටම ඔන්න ඉතින් ඒකත් පැත්තකින් තියන් දැන් මම මේක හදාගන්න තමයි හදන්නේ. ඉතින් මගේ යාළුවෝ කියන්නකෝ මේ දවස් ටිකේ වහිනව මට රෙදි හොදගන්න විදියකුත් නැහැ. ආයේ දෙයක් කියන්න ඕන අහන්නකෝ මට නපුරු යාළුවෝ ටිකක් කමෙන්ට් දාලා තිබුණානේ. මගේ ගෙදර වලන් කැතම කැතයි මගේ මූණ කැතයි. ගෙදර මේ විම් නැත්තම් විම් දෙන්නම් සබන් නැත්තම් සබන් දෙන්නම් කියලා. ඉතින් මගේ යාළුවනේ මම බෝඩින් ගෙදරක ඉන්නේ ඉතින් ඒක නිසා ඉතින් මට වලම් පිඟම් ගොඩ ඉතින් අඩුපාඩු ගොඩක් තියෙනවා. ඉතින් එහෙම ඉතින් ලස්සන දේවල් නැහැ. ඉතින් මගේ යාළුවෝ මගේ වීඩියෝ බලන්න කැමති නැත්තම් ඉතින් බලන්න එපා මගේ වස්තුලා. ඉතින් බයිනවනේ ඒකනේ අම්පාගේ වැඩේ කියන්නේ මේ ළමයි අනේ ගොඩ බනින්නේ ගෑනු ළමයි. පිරිමි ළමයි නම් බනින්නේ නැහැ. ඉතින් එහෙම තමයි නේද? ඉතින් දුප්පත් පොසත් කියලා තියෙනවනේ ඉතින් දෙවර්ගයක් ඉන්නවනේ. ඉතින් ඒක ගණන් ගන්න එපා. ඉතින් මගේ යාළුවනේ ඔන්න ඉතින් අහන්නකෝ ඉතින් මම රස කෑම එකක් දැන් හදාගත්තා. මගේ යාළුවෝ දැක්කනේ මම හදාගත්ත විදිය තෙල් ටික රත් කළා, බිත්තරයක් දාලා, කැලි මිරිස් දාලා, ගම් මිරිස් දාලා කවලම් කළා. ඉතින් අර පෙන්නපු මොනවාද නූඩල්ස් ටිකයි මොනවාද ඉරුඟු බඩ ටිකයි ඔක්කොම ටික දාලා ඉතින් දැන් මම මේ කන්න තමයි හදන්නේ චූටි බෝලේ නිදි අතර ඉතින් මම කෑම කාලා ඇඟ සෝදලා ඔක්කොම වැඩ ටික කරගන්න ඕනේ මගේ යාළුවේ මේ දවස් ටිකේ මෙලි වෙනකන් උකුලේ මට නිින්දක් වන්නේ මම මේ දවස් ටිකේ හරිම අමාරුවෙන් ඒ වගේම දුකින් තමයි ඉන්නේ ඉතින් මගේ යාළුවනේ මගේ වීඩියෝ එක ලස්සන නම් අනිවාර්යෙන් ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න ෂෙයා කරන්න හම්මෝ මට හරිම මහන්සි යන්නේ මේ දවස් ටිකේ මට පිස්සු වගේ අපි චූටි බෝලේ ලෙඩ වුණාම මට මාර දුකයි. කවුරුත් නැහැනේ හදිස්සියට ඉන්නේ අයියා මමයි විතරයි. මේක නිසා මට චූටි බෝලේ ලෙඩ වුණාම හරිම ටෙන්ෂන්. මං අනේ ඊයේ ඇඬුවත් එක්ක. එළි වෙනකම් මට නිින්ද ගියේ නැහැ මං ඇඬුවානේ. මට දුකද ලෙඩ වුණාම හදිස්සියක් වුණොත් කවුරුත් නැහැනේ හදිස්සියකට කියලා. ඉතින් මගේ යාළුවනේ ඇත්තටම මේ කෑම එකත් හරිම රසයි හොඳයි. ඉතින් මගේ යාළුවනුත් මෙහෙම හදලා බලන්න. මේ එහෙනම් ඉතින් අය දවසක ලස්සන එකක් අරගෙන මගේ යාළුවෝ බලන්න එන්නම්. අදට යන්නම්. එහෙනම් බුදු සරණයි. බයි බයි.